සම්භාෂා ධර්ම සම්භාෂා භවනිත්‍යයෙන් භව නිරෝධය කරා පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේගේ විපස්සනාමය දේශනා යාමය. තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. පින්වත්නි, මේ ජීවිතයේ අවබෝධය කියන එක, කියන්නේ ජීවිත අවබෝධය කියන එක ಗುಣධර්ම මත ගොඩනැගෙන එකක්. ඒවට අපි තුල ගොඩනැගෙන්න අවශ්‍ය ಗುಣධර්ම ගොඩක් අපිට බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා තියෙනවා. දැන් අපිට වෙලා තියෙන අපේ ගොඩාක් ಗುಣධර්ම ක්‍රමානුකූලව මියදෙමින් පවතිනවා. එක්කෝ අපි ಗುಣධර්ම කියලා හිතාගෙන ඉන්නේ මේ කාට හරි බත් ටිකක් දෙන එක. කාට හරි ඉතින් ඔය සල්ලි නැති වෙලාවක අතමාරුවක් කරන එක වගේ දේවල් ಗುಣධර්ම කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේ තියා මෛත්‍රී සහගතකමක් තියෙනවා. කරුණා සහගතකමක් තියෙනවා. ඉතින් බුද්ධ ශාසනය තුල පැහැදිලි කරන නිරෝධාර්ථයට නම් පින්වත්නි ඒක හොඳටම සෑහෙන්නේ නැහැ. ඒක හොඳටම මදි. එතකොට බුද්ධ දේශනාව කියන මූලික ගුණධර්මයේ තමයි මේ අපේ ගුණධර්ම කඩා වැටෙන රටාව දැනගන්න කියනවා. අපි තුල ගුණධර්ම මියදෙන්න බලපාන හේතු ටික හොඳට දැනගන්න කියනවා. ඒ එකක් එකට සම්බන්ධයි පින්වත්නි. ඒ හේතු එකට එකක් සම්බන්ධයි. ඒක අපි හොඳට දැනගන්න ඕන. ඒ හේතු එකට එකක් සම්බන්ධ වෙලා තියෙන තැනක තමයි අපිට මේ ಗುಣධර්ම ක්‍රමානුකූලව මියදෙන්නේ. ඉතින් අපි කියනවා ලෝකෙට ಗುಣධර්ම හදාගන්න කියලා අපි ලෝකෙට කියනවා. හැබැයි අපි එහෙම ලෝකෙට කිව්වට ලෝකෙට එහෙම ಗುಣධර්ම හදාගන්න ලේසි නැහැ පින්වත්නි. ಗುಣධර්ම හදාගන්න එක අමාරුයි. ඒ ಗುಣධර්ම පවතින්නේ යම් පදනමක් තුල. ඒ ಗುಣධර්ම, ඒ කියන්නේ පින්වත්නි අපි තුල අර ಗುಣධර්ම වලට අදාළ පදනම නැහැ. ඒතර මේ ಗುಣධර්ම වලට අදාළ පදනම තමයි පින්වත්නි අපි බොහොම අමාරුවෙන් සකස් කරගන්න උවමනා කරන්නේ. ඒතර මේ ಗುಣධර්ම වලට අදාළ පදනම මොකද්ද? ඒ ಗುಣධර්ම රඳා පවතින පදනම. කියන්නේ ಗುಣධර්ම රැඳිලා තියෙන තැන තමයි සිහි නුවණ. බුද්ධ ශාසනයේ පෙන්නන සිහි නුවණ තමයි ಗುಣධර්ම රඳා පවතින තැන. ඒතර සිහි නුවණ මතින් තමයි ಗುಣධර්ම වලට ජවය ලැබෙන්නේ. අද ಗುಣධර්ම මියදෙන්නේ ಗುಣධර්ම වල පැවැත්මට ජවේ නැහැ. පින්වත්නි, මේ කය පවතින්නේ ආහාර ගන්න එක මත. ආහාර ගන්න එක නවත්තලා දැම්මොත් මේ කය බලාගෙන ඉද්දී කඩාගෙන වැටෙනවා. එතකොට මේ කය පවතින්නේ ආහාර ගන්න එක මත. අන්න ඒ වගේ ಗುಣධර්ම කඩා වැටෙන්නේ නැතුව එක්තරා ස්ථාවරයක තියාගන්න ඕන නම් සිහිනුවණ අවශ්‍යයි. ඒ සිහිනුවණ මතින් අර සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයාට ගුණධර්ම මෝරන්න පටන් ගන්නවා. එතකොට මේ ගුණධර්ම මෝරනකොට ඒ ගුණධර්ම Tamanගේ ඇතුලේ පැලවෙනවා. ඒ නිසා බුද්ධ ශාසනය කියනවා මේ සිහිනුවණ විපරීත වෙච්ච තැනක එයාගේ හිරියොතප් නැසිලා යනවා කියනවා. අන්න ගුණධර්ම මිය යන තැන. දැන් සිහිනුවණ විපරීත වුණොත් එහෙම මොකද වෙන්නේ? සිහිනුවණ විපරීත වෙච්ච තැනක එයාගේ ගුණධර්ම මිය යන්න පටන් ගන්නවා. එතකොට දැන් සිහිනුවණ විපරීත වුණ ගමන්ම අපේ ගුණධර්ම මැරෙන්න පටන් ගන්නවා. එතකොට මේ සිහිනුවණ විපරීත වෙච්ච තැනක බුද්ධ ශාසනය කියනවා හිරියොතප් දෙක නැසෙනවලු. හිරියොතප් කියන්නේ මොනවද? ලැජ්ජා බය. ඉතින් ලැජ්ජා බය නැති තැනක කොහෙද ගුණධර්මයක් තියෙන්නේ? ලැජ්ජා බය දෙකට දේව ධර්මයේ කියලා නේ ලෝකේ කියන්නේ. එතකොට මේ ලැජ්ජා බය දෙක ඇතුලේ තමයි අපේ සුරක්ෂිතකම තියෙන්නේ. එතකොට ලැජ්ජාව සහ බය, ඒ කියන්නේ පවට ලැජ්ජා සහගත වෙන එකත්, අකුසලයට බිය උපදවා ගන්න එකත් අපි තුල තියෙන්න ඕන දෙයක්. එතකොට අකුසලයට, පාපයට ලැජ්ජාව සහ බය කියන එක නැති වුණොත් මේ ඕන දෙයක් කරනවා. එතකොට දැන් අපි ගොඩාක් දෙනෙක්ගේ ඔය මේ විපරීත හැසිරීම මතු වෙලා තියෙන්නේ ලැජ්ජා බය නැතිකමට. එතකොට දැන් ලැජ්ජා බය හැදෙන්නේ මොකක් මතද? සිහිනුවණ මත. ඒතර සිහිනුවණ නැති වෙන්න කොහෙද ලැජ්ජා බයක් ඉතුරු වෙන්නේ? එමෙ ලැජ්ජා බය කියලා එකක් හැදෙන්නේ නැහැ පින්වත්. එතකොට හොඳට මතක තියාගන්න, දැන් යම් තැනක සිහිනුවණ විපරීත වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? සිහිනුවණ විපරීත වෙච්ච ගමන් එයාගේ හිරියොතප් දෙක නැසිලා යනවා. එතකොට අර හිරියොතප් නැසෙනකොට මොකද්ද වෙන්නේ යා තුල? ඒ හිරියොතප් නැසෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එයාගේ සීලයත් නැසිලා යනවා.
එතකොට දැන් බලන්න මේ ಗುಣධර්ම මියදෙන විදිය හිරියොත් සිහිනුවන විපරීත වෙනකොට පාපයට අකුසලයට ලැජ්ජාවක් බයක් උපදින්නේ නැහැ. ඒ ලැජ්ජාව බය දෙක නැති වෙනකොට එයාට මොකද වෙන්නේ? සීලය නැසිලා යනවා. බලන්නකෝ හේතුඵල සහිතව බුදුරජාණන් වහන්සේ මේ ಗುಣධර්ම මියදෙන විදිය වදාළ විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සීලේ නැසෙන්නේ කුමක් මතද? අර හිරියොතප් නැසෙන එක මත ගොඩනගෙන ඉන්ද්‍රිය සංවරයක්. ඇස කන නාසය දිවකය මනස තුල ගොඩනගෙන මහ බරපතල අසංවරයක් මත තමයි ඒ සීලේ නැතිලා යන්නේ. එතකොට ඇස කන නාසය දිවකය මනස මත මහ විශාල කඩාවැටීමක් ඇති වෙන්නේ මොකක් මතින්ද? ඒ විශාලම කඩාවැටීමක් ඇති වෙන්නේ අන් කවර දෙයක් මතවත් නෙමෙයි. පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම ලැජ්ජ බය නැති වුණාට පස්සේ ලැජ්ජ බය නැහැ සිහිනුවන නැත්තම් මේ වෙලාවේ සිහිනුවන නැත්තම් වයස වැඩක් නැහැ. සිහිනුවන නැති වුණාන් පස්සේ වයස අදාළ නැහැ. මොකද මම සමහර වෙලාවට අත්දකින්නවා සමහරට වයසෙන් මෝරපු ස්ත්‍රීන් පවා ඊටාම මේ දුර්වල විදිහට හැසිරෙනවා. ඇයි? සිහිනුවන නැහැ. සිහිනුවන නැහැ. එතකොට එයාට තැන තේරෙන්නේ නැහැ. කතා කරන්නේ කාටද කියලා තේරෙන්නේ නැහැ. එහෙම ඉන්නවා සමහර අය. මේ මම කතා කරන්නේ භික්ෂුවකට, මේ මම කතා කරන්නේ ගිහියෙකුට, මේ මම කතා කරන්නේ මට වඩා දැනුමින් ඉහළ කෙනෙකුට, දැනුමින් පහළ. එතකොට එයාව තේරුම් ගන්නෑ. එතකොට එයාගේ අර කටවාචාලකම ඕන තැනක මතුවෙනවා. පැවිද්දෙක් තුල උනත් එහෙමනේ. එතකොට දැන් හොඳට මතක තියාගන්න සිහිනුවන විපරීත වුණොත් මොකද්ද වෙන්නේ? පාපයට අකුසලයට ලැජ්ජාව සහ බය නැසිලා යනවා. ඒක නැසෙනකොට එයාගේ ඇසේ සංවරය, කනේ සංවරය, නාසයේ සංවරය, දිවේ සංවරය, කයේ සංවරය නැසිලා යනවා. ඒ නැසෙනකොට මොකද වෙන්නේ? සීලේ නැසිලා යනවා. සීලේ නැසිලා යනවා. එතකොට සීලේ නැසෙනකොට මොකද්ද වෙන්නේ? හිතේ එකඟ බවක් නැහැ. වික්ෂිප්තයි යාගේ හිත. හරියට හිත විසිරෙනවා. සිතට වික්ෂිප්ත බවක් නැහැ. මේ සිතට පිළිසරණක් නැහැ. වික්ෂිප්තයි. එතකොට පිළිසරණ මනාවට සිත එකඟ වෙච්ච එක පිළිසරණ. එතකොට යාගේ සිත මනාවට එකඟ වෙන්නේ නැහැ. එයාගේ සිත වික්ෂිප්තයි. එතකොට මනාවට සිත එකඟ වෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? තත්තු පරිද්දින් ලෝකයේ දකින්න යථාභූත ඥානය පිරිහිලා යනවා. එයාට අනිත්‍ය අනාත්මයි කිව්වොත් මේ මතවාදයට යා හැප්පෙනවා. මේ මතවාදයත් එක්ක ඒ මතවාදයට අභියෝග කරනවා. එතකොට තත්තු පරිද්දින් ලෝකයේ දකින්න යථාභූත ඥානය කඩාවැටෙනවා. ඒ යථාභූත ඥානය කඩාවැටෙනකොට ඒ අවබෝධයෙන් කලකිරීම එක කඩාවැටෙනවා. එයාට අවබෝධයෙන් කලකිරෙන්න බෑ. සමහර භික්ෂුවක් කිව්වහම යම් කලකිරීමක් එන්න පුළුවන්, පොත බැලුවම කලකිරීමක් එන්න පුළුවන් මේ ලෝකයේ දිහා කියවලා. නමුත් මින්වත් ඥාන ලෝකේ වටිනා දේ මොකද්ද? අවබෝධයෙන් කලකිරීම එක. එතකොට මේ අවබෝධයෙන් කලකිරෙනවා කියන එක වටිනා දෙයක්. එතකොට යාගේ සිත අවබෝධයෙන් කලකිරෙන්නේ නැහැ පින්වත්නි. එතකොට අවබෝධයෙන් කලකිරෙන තැනකට යාගේ සිත එකතු වෙන්නේ නැහැ. එතකොට අවබෝධයෙන් කලකිරෙන තැනකට එතකොට එයාගේ සිත එකතු නොවෙනකොට මොකද්ද වෙන්නේ පින්වත්නි? පින්වත්නි එයාගේ සිත අවබෝධයෙන් නොකිරෙනකොට එයාගේ සිත සසර පැත්තට යන්නේ. සංසාරයට. එතකොට දැන් ಗುಣධර්ම රැඳෙන්නේ කොහොමද? සිහිනුවන වැඩෙනකොට එයාගේ හිරියොතප් රැකින්න ගන්නවා. එයා පාපයට බිය, ලැජ්ජාවට මේ අකුසලයට ලැජ්ජාව බිය උපදව ගන්නවා. ඒ උපදිනකොට මොකද්ද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය රැකෙනවා. බලන්න යා පරිස්සම් වෙන විදිය. ඉන්ද්‍රිය සංවරය රැකෙනකොට එයාගේ සීලය පරිස්සම් වෙනවා. එයාට අරියකාන්ත සීලයක් තමා මේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන යා සිල් රකින්නේ. එයාට සීලේ පටු අරමුණු නැහැ. අවබෝධයෙන් සීලයකට එකතු වීමක් තියෙනවා. ඒතර අවබෝධයෙන් සීලයට එකතු වෙනකොට එයාට මනාවට එයාගේ හිත එකඟ වෙනවා. එයාගේ සිත වික්ෂිප්ත වෙන්නේ අතීතයට අනාගතයට එයාගේ සිත දෝලණය වෙන්නේ. ඒ දෝලණය නොවනකොට එයාට වර්තමානයේ ඉන්නකොට වර්තමානයේ බිඳෙන හට ගන්න නාම රූප පරම්පරාව තත්තු පරිද්දෙන් දකින්න පුළුවන්. ඒ තත්තු පරිද්දෙන් දකින්නකොට එයාට නිරන්තරයෙන් බිඳ බිඳ යන මේ ප්‍රවාහය ගැන කලකිරීමක් උපදිනවා. ඒ කලකිරීම උපදිනකොට ආමා නිවනටපත් වෙන. බලන්න ලස්සනට සංසාර මගත් නිවන් මගත් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිය. මෙන්න මේ පදනම ඇතුලේ තමයි මුළු මහත් ගුණ ධර්මම තියෙන්නේ. එතකොට මේ ගුණ ධර්ම තියෙන ඔන්න ඔය පදනම ඇතුලේ. ඒක හරියට කොලාතු මිරිකිලා ගියාට පස්සේ පින්වත්නි අතුපතරක් දුර්වල වෙනවා.
කොළ අතු හොඳට වේලිලා යනකොට අතුපතර නිකන් වේලිලා යනවා. අතුපතර දුර්වල වෙලා යනකොට ගහේ පොත්තක් දුර්වල වෙනවා. එලයක් දුර්වල වෙනවා. ආරටුවත් පිරිහිලා යනවා. අතුපතර හොඳට තියෙන්න ඕනේ. අර හොඳට කොළ සස්ත්‍රීකව තියෙන්න ඕනේ. එතකොට තමයි පින්වත්නි සම්පූර්ණයෙන් හොඳට අර මේ ගහේ කොළ මිරිකෙන්නේ නැතුව තිබ්බොත් සස්ත්‍රීකව තිබ්බොත් පින්වත්නි අතුපතරත් රැකෙනවා, පොත්තත් රැකෙනවා, එලයත් රැකෙනවා, ආරටුවත් රැකෙනවා. අපිට අර අරටුව ගැන උනන්දු වුණාට අපි අර අතුපතර ගැන උනන්දු නැහැ. ඒ වගේ අපි මේ ලොකු ගුණධර්ම ගැන කතා කරනවා. අර පොඩි පොඩි දේවල් ගැන අපිට උනන්දු නැහැ. සංවේදී වෙන්න පුංචි පුංචි දේවල් ගැන. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම සම්භාෂා ධර්ම සම්භාෂා භවනිත්‍යයෙන් භව නිරෝධය කරා පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේගේ විපස්සනාමය දේශනා යාමය